ඔන්න යාළුවනේ අදත් කුතුහලේ පිරුණු ලස්සන කෙටි කතාවක් කරන්න ආවේ. ඉතින් හැමදාම මේ වගේ කතා අහන්න කැමති නම් දැන් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් කතාවට යමු. මොහොතට කිට්ටුව තිබ්බ අපේ ගෙදර රෑට හරිම නිස්කලංකයි. ඒ නිස්කලංකකම කඩලා ඈතින් යවුනේ මුහුදුරල ගලන හීනි සද්ද විතරයි. මගේ මහත්තයා කසුන්. එයාගේ ඔෆිස් කාමරේ මොකක් හරි වැඩක් කරනවා. මම පොඩි දුව නිදි කරවලා කාමරෙන් එළියට ආවේ ටිකක් මනස නිදහස් කරගන්න හිතාගෙන. සාලේ සෝෆා එකට බර වුණේ මම දවස් කීපයක් තිස්සේ මගේ හිතට වද දීපු කසුන්ගේ වෙනස්කම් ගැන කල්පනා කළා. එයා මගේ ජීවිතේ මගේ මුළු ලෝකෙම එයාට කැරකුණේ. එයා මගේ මහත්තයා විතරක් නෙවෙයි. මගේ හොඳම යාළුවා, මගේ විශ්වාසය, මගේ හුස්ම වුණා. එයාගේ සතුට මගේ සතුට වුණා. එයා වැඩ වැඩි වෙලාවට එයාගේ හිතේ තිබ්බ බර මට තේරුම් ගන්න පුළුවන් වුණා. සතුටින් ඉන්නකොට ඒ සතුට මාත් එක්ක බෙදාගත්තා. දුකෙන් ඉන්නකොට අපි දෙන්න එකට දුක් වුණා. මේ දවස්වල කසුන් ගොඩක් වෙනස් වෙලා. එයාගේ ඇස්වල බැල්ම, කටහඬ, මාව අල්ලන විදිය හැමදේම වෙනස් වෙලා. ටිකින් ටික එයා මගෙන් ඈත් වෙනවා වගේ මට දැනුණා. වැඩ වැඩි සෙවුවන්නේ ඒ වෙනස් වීමට හේතුවම එයා කිව්වා. ඒ වචන පිට වෙද්දී එයාගේ ඇස් මා දිහා බැලුවේ නැහැ. අලුත් ප්‍රොජෙක්ට් එක නිසා හිර වෙලා ඉන්නේ. තව දවසක ගෙදර එන්න බරක් වුණ හේතුවම එයා කිව්වා. ඒ කටහඬේ පුංචි වෙවුලුවකුත් මට දැනුණා. මම එයාව විශ්වාස කළා. එයා මෙච්චර මහන්සි වෙන්නේ අපේ අනාගතයට කියලා මම හැම වෙලේම හිතුවා. එයාගේ හැසිරීමේ අමුත්තක් මට පැහැදිලිවම පෙනුණා. මගේ හිතට තදින්ම දැනුණා මොකක් හරි දෙයක් වැරදි කියලා. රෑ මැදියමේ නිදාගත්තට පස්සේ එයාගේ ෆෝන් එකට එන මැසේජ් වලට හොරෙන් රිප්ලයි කරනවා. මම ළඟට එනකොට ෆෝන් කෝල් කට් කරනවා. කවදාවත් නොවන විදිහට 아무තු තැන්වලට යනවා. මේ හැමදේම මගේ හිතේ සැකේ පොඩි බීජයක් හිටවෙමින් තිබුණා. මගේ කසුන් එයා කවදාවත් මට එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා මම තදින්ම විශ්වාස කළා. අපේ ආදරේ, අපේ බැඳීම කොච්චර ශක්තිමත්ද කියලා මම හැම වෙලේම හිතින් මවාගත්තා. ඒ විශ්වාසය තුළම පුංචි බයක් හැංගිලා තිබුණා. මම ඇස් පියාගෙන සෝෆා එකට බර වෙලා හිටියා. එකපාරටම කසුන්ගේ ඔෆිස් කාමරේ මේසෙ උඩ තිබුණ ලැප්ටොප් එකෙන් ටීක් ගාලා සද්දයක් ආවා. එයා ඒක ඕපන් කරලා වතුර බොන්න කුස්සියට ගිහින් තිබුණා. මගේ හිතට පුදුම කුතුහලයක් ආවා. මේ තරම් දවසක් හිතේ තිබුණ සැකේ බීජය මාව වෙලා ගත්තා. මම ඉක්මනටම නැගිටලා ලැප්ටොප් එක ළඟට ගියා. ස්ක්‍රීන් එකේ මෙසෙන්ජර් මැසේජ් එකක් තිබුණා. අයියේ හෙට මීටමද? ඔයාට ගොඩක් දේවල් කියන්න තියෙනවා. අයියේ ඒ වචනය මගේ හිතට පිහියකින් වයින්නා වගේ දැනුණා. මගේ හුස්ම හිර වුණා. කසුන්ට කවදාවත් දඟිලා හිටියේ නැහැ. මගේ පුළු ඇඟම හිරිවැටලා ගියා. මගේ කකුල් මටම දරා ගන්න බැරි වුණා. මගේ අත් වෙවුලන්න වත්තා. මම හිමීට මවුස් එකෙන් මැසේජ් එක උඩට ගියා. ඒක ඕපන් කරන්න මගේ හිතට බයක් දැනුණා. මම හිතපු නැති දෙයක් ඒකේ තිබ්බොත් ඇත්ත දැනගන්න ඕන වුණා. මම ගැහෙන අතින් ඒ මැසේජ් එක ඇරියා. ස්ක්‍රීන් එකේ දිස්සුනේ කසුන් සහ නිත්මි කියලා ගෑනු ළමෙක් අතර තිබ්බ chat එක. ආදර වචන, පොඩි පොඩි මැසේජ්, hina වෙන ෆොටෝ, වීඩියෝ කෝල් වල රෙකෝඩ් ගොඩක් ඒකේ තිබුණා. ඒ හැම මැසේජ් එකක්ම, හැම ෆොටෝ එකක්ම මගේ හදවත හරිම දරණුවට කඩලා දැම්මා. අයියේ
නැතුව මට පිස්සු හැදේවි. අපි ඉක්මනට මීටෙමු. පැටියෝ ඔයාටත් වැඩියෙන් මට ඕනේ. තමයි මගේ ජීවිතේ. මේ වචන මේවා කසුන් මට විතරක් කියපු වචනයි. මේවා අපේ ආදරේ සංකේතයයි. එයා මේවා තව ගෑනු ළමයෙකුට කියලා මගේ මොලේ වැඩ කරන්නේ නැතිව වගේ දැනුණා. මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. ඒක මගේ පපුවෙන් එළියට පනින්න වගේ දැනුණා. මට හුස්ම ගන්න අමාරු වුණා. පිනහළු වේදනාවෙන් හැකිලුණා. මම හොඳටම ඒ ගෑනු ළමයාගේ ෆොටෝ එක දිහා බැලුවා. එයා හරිම ලස්සන තරුණ කෙල්ලෙක්. එයාගේ හිනාව එයාගේ ඇස් හරිම ලස්සනයි. ඒ චැට් එක තවදුරටත් බලද්දි කසෝන් එයාව කිස් කරන ෆොටෝ එකක් මම දැක්කා. ඒ දර්ශනය මගේ ඇස් ඉස්සරහා වෙනා වගේ මට පෙනුණා. මගේ මුළු ඇඟම විවුලන්න ගත්තා. මට දැනුනේ මුළු ලෝකෙම මාවට කැරකෙනවා වගේ. සිව්වන්නේ මොකද කරන්නේ? එක පාරටම කසුන්ගේ පුදුමයයි තරහා මිශ්‍ර කටහඬ මට පිටිපස්සෙන් ඇහුණා. එයා කුස්සියෙන් ආපහු ඇවිත් තිබුණා. මම හිමීට එයා දිහාට හැරුණා. මගේ ඇස්වල කඳුළු පිරීලා මූණ සුදු මැලි වෙලා තිබුණා. මට එක වචනයක්වත් කියා ගන්න බැරි වුණා. මගේ අත තාමත් ලැප්ටොප් එකේ මවුස් එක උඩ තිබුණා. මගේ ප්‍රතිචාරයක් නැති තැන කසුන් ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක දිහා බැලුවා. එයාගේ මූණේ තිබ්බ තරහත් එක පාරටම බයක් බවට පත් වුණා. සෙව්වන්නේ ඒක හිතන දේ නෙවෙයි. එයා කිව්වේ කටහඬ වෙවුලද්දී. මම හිතන දේ මට අන්තිමට වචන ටිකක් කියන්න පුළුවන් වුණා. මම මොනා හිතනවා කියලා දවා හිතන්නේ. මාව රැවට්ටුවා කසුන්. මට බොරු කිව්වා. එච්චකට මේ හැමදේම බොරුවක්ද? අපේ ආදරේ, අපේ පවුල, අපේ දරුවෝ මගේ කටහඬ පුපුරා ගියා. කඳුළු කම්මුල් දෙකේ පේලියක් වගේ ගලාගෙන ගියා. කසුන් මගේ අතින් අල්ලන්න හැදුවා. සෙව්වන්නේ ප්ලීස් අහන්න. මමත් එයාගේ අතින් මිදිලා පස්සට ගියා. මට එයාගේ ස්පර්ශය පවත් අපිරියා වුණා. මගේ ආදරේ, මගේ විශ්වාසය, හැමදේම එයා හිතක් පපුවක් නැතුව කඩලා දාලා තිබුණා. මගේ හීන මගේ ඇස් ඉස්සරහාම කෑලි වෙලා කැඩිලා විඳිලා ගියා. මට දැනුනේ මගේ මුළු ජීවිතේම හිස්සලා ගියා වගේ හැඟීමක්. එතකොට මට හිතුනේ මේ මොහොත එනකම් මම ජීවත් වුණේ බොරුවක් ඇතුළද කියලායි. මා දිහා බලාගෙන හිටපු කසුන්ගේ මූණේ මම කවදාවත් නොදකපු හැඟීම් ගොඩක් තිබුණා. ඒක බයෙන්, පසුතැවීමෙන් සහ යම් අපහසුතාවයකින් පිරීලා තිබුණා. ඒ මගේ වේදනාවට සමාන කරන්න පුළුවන් වේදනාවක් එයාට තිබ්බේ නැහැ. මට තවදුරටත් එයා ළඟ ඉන්න බැරි වුණා. මම අඬා කාමරයට දුවලා ගිහින් දොර වහගත්තා. මම ඇඳ උඩට වැටිලා මගේ ඔළුව කොට්ටට ඔබාගෙන අඬන්න වැටුණා. මගේ ඇස් ඉතිමෙන තරමට මම අඬා වැටුණා. මගේ හදවත දහසක් කෑලි වලට කැඩිලා පිඳිලා ගිහින් තිබුණේ. මගේ ආදරණීය කසුන් එයා මට මේ තරම් වේදනාවක් දෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මගේ ජීවිතේ, මගේ හීන, මගේ ලෝකය සම්පූර්ණයෙන්ම බිඳලා ගිහින් තිබුණා. මට දැනුනේ ලොකු තනිකමක්. මම හිටියේ ලොකු කාන්තාරයක තනි වෙලා පිස්සුවෙන් වතුර හොයනවා වගේ. ඒත් හොයන තරමට පිපාසය තවත් වැඩි වුණා. මගේ බිඳුන හීනවල කැබලි අතර මම තනි වුණා. මුළු ජීවිත කාලෙටම නොවුණු තරම් මම කඳුළු සැලමින් අඬා වැටුණා. මම ඇස් පියාගෙන හිටියා. කසන්ගේ ජෝහි බැල්මයි නෙත්නි එක එයා හිටපු ෆොටෝ එකයි මගේ ඇස් ඉස්සරහින් මැකී ගියේ නැහැ. මගේ හදවතට දැනෙන වේදනාව දරා ගන්න බැරි තරම් වුණා.
ඒක ඇඟටත් දැනෙන්න ගද්දී මම පපුව මිරිකා ගත්තා. හුස්ම ගන්න පවා මට අමාරු වුණා. සෙව්වන්දි දොර අරින සෙව්වන්දි කසන්ගේ සද්දෙත් එළියෙන් ඇහුණා. එයාගේ කටහඬේ තිබ්බේ පසුතැවීමක්ද එහෙමත් නැත්තම් බයක්ද කියලා මට පැහැදිලි නැහැ. මට එයාගේ සද්ද ඇසීම පවා දරා ගන්න බැරි වුණා. ලොකු අප්පිරියාවක් දැනුණා. එයා මට මෙහෙම දෙයක් කළේ කොහොමද? මට බොරු කිව්වේ කොහොමද? අපේ ආදරය, අපේ විශ්වාසය, අපේ තරුව මේ හැමදේම බොරුවක්ද? රෑ පුරාම මම නිදි නැතුව හිටියා. දොරෙන් එන සද්දේ ගණන්ගෙන මම බිත්තිය දිහා බලාගෙන ඇස්වල කඳුළු පුරවගෙන හිටියා. මගේ හිත අතීතයට දිව්වා. කසන් එක්ක ගත කරපු හැම ලස්සන මොහොතක්ම මගේ මතකයට ආවා. එයාගේ පළවන ආදර ලිපිය, අපේ පළමු හාදුව, මඟුල් දවසේ එයා මගේ අත්ත අල්ලගත්ත විදිය, ඉපදුන දවසේ එයාගේ ඇස්වල තිබ්බ සතුට, හැමදේම හැම මතකයක්ම දැන් මට වේදනාවක් වුණා. ඒ හැමදේම මේ මොහොතේ මගේ ජීවිතයට ආපු අඳුර නිසාම බොරුවක් බවට පත් වෙලා තිබුණා. පහුවදා උදේම මම කාමරෙන් එළියට එද්දි ඇස් තු වෙලා ඕන සුදමැඳ වෙලා තිබුණා. කසොන් සාලේ සෝෆා එකේ වාඩි වෙලා හිටියා. එයා මා දිහා බැලුවේ බය මුසුණු ඇස් වලින්. මට එයාත් එක්ක කිසිම දෙයක් කතා කරන්න ඕනේ නැහැ. මම නිහඬවම දූගේ කාමරයට ගියා. එයා හොරතල් විදිහට නිදාගෙන හිටියා. එයාගේ පහින්සක මූණ දිහා බලාගෙන ඉන්නකොට මගේ හදවත තව තවත් කැඩිලා ගියා. මේ හැමදේම නිසා වැඩිපුරම දුක් විඳින්නේ එයා නේද? එයාට අපේ දරුවා ගැනවත් හිතන්න බැරි වුණේ ඇයි? මම එයාව තුලුරු කළගෙන ආදරෙන් එයාගේ නළල කිස් කළා. ඊළඟ දවස් කීපය මම ගත කළේ ඇවිදින මල සිරුරක් වගේ. කන්න ආසාවක් තිබ්බේ නැහැ. හරියට නිදා ගන්නවත් බෑ. ගෙදර හැමතැනම කසුන් එක තිබ්බ මතකයන් තිබ්බා. එයාගේ සුවඳ තාමත් එයාගේ කොට්ටේ තිබ්බා. එයාගේ ඇඳුම් අල්මාරිය තිබ්බා. මේ හැමදේම මට අසීමිත වේදනාවක් ගෙන දුන්නා. එයා අපෙන් ඈත්ලා ඉන්නකොට මුළු ගේම තනිකමින් පිරලා තිබ්බා. ඒ උදකලාව මගේ හදවතේ වේදනාව තවත් වැඩි කළා. යාළුවෝයි පවුලේ අයයි ඇහුවත් මම කාටවත් මේ වේදනාව පැහැදිලි කරන්න බැරි වුණා. මට ඕනුනේ තනිවම ඉන්නයි. මම ෆෝන් කෝල් ගණන් ගත්තේ නැහැ. ගේ දොර අඟුළු දැම්මා. මගේ හිතට දැනෙන්නේ මුළු ලෝකෙම මා හැරදාලා ගිහින් නැති බවයි. කසුන්ගේ ද්‍රෝහිකම නිසා මම මුළු ලෝකෙන්ම ඈත් වුණා. දවස් ගෙවිලා යද්දී කසුන් මගෙන් සමාව ඉල්ලන්න හැදුවා. එයා මට හැමදේම පැහැදිලි කරන්න හැදුවා. ඒත් එයාගේ වචන මට හිස් වචන විතරක් වුණා. එයා ගැන මගේ හිතේ තිබ්බ විශ්වාසය පොඩ්ඩක්වත් ඉතිරි නොවන විදියට නැති වෙලාම තිබ්බා. මා තුළ තිබ්බ ආදරේ වෛරයක් බවට පත් වෙලා තිබ්බා. ඒක වෙලාවකට මට දැනුනේ එයාට කෑ ගහලා බනින්නයි. ඒත් එක්කම තවත් වෙලාවකට දැනුනේ මට එයා නැතුව ජීවත් වෙන්න බැරි බවයි. මේ ව්‍යාකූලත්වය මාව තවත් පිස්සු වැටුවා. දවසක් මගේ දුව මා ළඟට දුවගෙන ඇවිත් අම්මි අපි සෙල්ලම් කරමු කියලා මගේ යතින් ඇදගෙන ගියා. එයාගේ අහිංසක හිනාව, එයා පොඩි අතේ ස්පර්ශය, ඒ මොහොතේ මගේ හිතට පොඩි ආලෝකයක් වුණා. මම එයා දිහා බැලුවා. එයා මගේ ලෝකයයි. එයා වෙනුවෙන් මම ශක්තිමත්ව ඉන්න ඕනේ. මා වැටිලා ගියත් එයා ඉස්සරහා මම ශක්තිමත්ව ඉන්න හැදුවා. එයා නිදාගත්තට පස්සේ මම ආයෙත් නිහඬව කඳුළු සැලුවා. මාස කීපයක්ම ගෙවිලා ගියා. මගේ වේදනාව සම්පූර්ණයෙන්ම නැති වුණේ නැහැ.
ඒක තවදුරටත් මම පාලනය කළේ නැහැ. මම හෙමිහිට ආයෙත් ජීවිතයට මුහුණ දෙන්න ගත්තා. මම යාළුවෝ එක්ක කතා කළා. මගේ වේදනාව එයාලා එක්ක බෙදාගත්තා. එයාලගේ ආදරයයි සහයෝගයයි මට ලොකු ශක්තියක් වුණා. මම ආයෙත් බැන්දට පස්සේ අතහැරලා දාලා තිබ්බ මගේ හීන රැකියාව චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒ වැඩ මගේ හිතට සැනසීමක් ගෙන දුන්නා. මගේ හැඟීම් කැන්වසේමත් අඳින්න ලැබෙන්නේ මට පොඩි හරි සහනයක් ලැබුණා. එක අවස්ථාවක මම දුව එක්ක මුහුදු ඉවරලට ගියා. ඉර බහින විදිය අපි දෙන්න එකට බලාගෙන හිටියා. මුහුදු රළ වෙරළට කඩා වැදිලා ආපහු මුහුදට ඇදිලා යනවා. ජීවිතයත් ඒ වගේ. වේදනාවන් ඇවිත් පස්සේ නැති වෙලා යනවා. අපි ආයෙත් සුපුරුදු ජීවිතයට හුරු වෙනවා. ටික කාලෙකට කලින් කසුන් මා හැර ගියා. ඒත් තාමත් මගේ දුව මා එක්ක ඉන්නවා. තවත් මාස ගානකට පස්සේ මම කසුන්ගෙන් නීතියෙන්ම වෙන් වෙන්න තීරණය කළා. ඒක මට හරිම අමාරු තීරණයක් වුණා. මගේ ජීවිතේ වඩාත්ම වේදනාකාරී තීරණය ඒක වුණා. ඒත් මට මගේ අනාගතය හදාගන්න ඕනේ බොරුකාරයෙක් එක්ක නෙවෙයි. මගේ ගෞරවයයි දරුවගේ අනාගතයයි වෙනුවෙන් මම ශක්තිමත්ව හිටියා. ඒක පිළිගත්තා. අපි වෙනලා හරියටම අවුරුද්දකට පස්සේ මම ආයෙත් මුහුදු වෙරළේම ඉර බහින විදිය බල වාඩි වෙලා හිටියා. මා තනිවම නෙවෙයි. මගේ දුව මා ළඟම මැලි ගොඩවල් හද සෙල්ලම් කරමින් හිටියා. මගේ ලැප්ටොප් එක මගේ පැත්තකින් තිබුණා. මම තවත් අලුත් ව්‍යාපෘතියකට සූදානම් වෙමින් හිටියා. මගේම චිත්‍ර ප්‍රදර්ශනයක්. මගේ කඳුළු, මගේ වේදනාව, මගේ ශක්තිය, ඒ හැමදේම දැන් කලාවක් බවට පත් වෙලා තිබුණා. මම තාමත් කසුන්ගෙන් ලැබුණු තුවාල දරාගෙන ඉන්නවා කියලා මම දැනගෙන හිටියා. සමහර රෑවල් තාමත් පාළුයි. සමහර වෙලාවට එයාගේ මතකයන් මා ළඟට එනවා. ඒත් දැන් මම තවදුරටත් ඒ තනිකමට බය නැහැ. මම තනි වෙලා නැහැ. මගේ ජීවිතේ ආයෙත් ගොඩනගා ගන්න මම ශක්තිය හොයාගෙන තිබුණා. මා දැන් වඩාත් ශක්තිමත්, වඩාත් ස්වාධීන සහ වඩාත් බුද්ධිමත් ගෑනු කෙනෙක්. ඉර බැස යද්දී රන්වන් හිරු එළිය මුහුදට වැටුණා. මම ඇස් පියාගෙන ගැඹුරු හුස්මක් ගත්තා. ඒ හුස්මේ අලුත් බලාපොරොත්තු ගැබ් වෙලා තිබුණා. කැඩිච්ච හීනවලට කැබලි මතින් මම අලුත් ජීවිතයක් ගොඩනගමින් හිටියා. ඒ අලුත් ජීවිතය කසුන් නැතුව වුණත් ලස්සන වෙයි කියලා මා විශ්වාස කළා. ඒ ආදරේ විරහව මා තනි කළත් ඒක මට මාව ආයෙත් හොයාගන්න උදව් කරලා තිබුණා. ඉතින් අද කතාව මෙතනින් ඉවරයි. මේ වගේ අදත් කතාවකින් අපි ආයේ හම්බ වෙමු. ඉහින් එනකන් කතාව හොඳයි නම් ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.